අයිබෝවන් එන හරිනේ අපි දැන් අද කතා කරමු මේ වෙදකම ඉතාම වැදගත් විෂයක්. එතකොට මේ අද කතා කරන විෂය අද කතා කරන මේ පාඩම හොඳට තේරුම් ගත්තොත් කෙනෙක් එයාට අපි මීට ඉදිරියේදී කතා කරනවා. ඉස්සරලා කතා කරපු අය ඉදිරියේ කතා කරන බොහොම දේවල් තේරුම් ගන්න ඉතාම පහසු වෙනවා. ඒක නිසා මේ පාඩම දිවසීන අහන්න, ਵਿਚාරයෙන් අහන්න. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාගේ ගෙදර ගමට යන පාරක් තියෙනවා. පාර නැතිවම මොකද? බඩුත් ගේන්න යන්න බෑ. රෝගී රෝහලට ගෙනියන්න බෑ. ඒ වගේම ඔබගේ දරුවන්ට පාසල් යන්න බෑ. ගම තිබුණත් පාර නැත්තම් ඒ ගම හුදකලා වෙනවා. මේ අපේ ශරීරයත් ඒ වගේ. මේ ශරීරයේ හදවත තිබුණා කියලා විතරක් මදි. රස ධාතුව තිබුණා කියලා විතරක් මදි. ඒකේ රක්තය තිබුණා කියලා විතරක් ඇති වෙන්නේ නැහැ. මේ සියල්ලම අවශ්‍ය තැන් වලට ගමන් කරන්න මාර්ග තියෙන්න ඕනේ. ඒ මාර්ග ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ වෙදකම අපේ ශරීරය දෙස බලන් ඉතා අපූර්ව විදියකටනේ. දැන් ශරීරය කියන්නේ මාස් කැබලි ගොඩක්, මාස් පිඩු ගොඩක් එකතු වෙච්ච ගන්න මේක ජීවමාන ලෝකයක්. ඒක හැම මොහොතකම ගමනක් වෙනවා. රසය ගමන් කරනවා, රක්ත ගමන් කරනවා, දෝෂ ධාතු ගමන් කරනවා, මල ගමන් කරනවා, මුත්‍රා ගමන් කරනවා, ශ්වසනය ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි, සිතුවිලි මේ ශරීරය තුළ ගමන් කරනවා. ඒ නිසාම තමයි වෙදකම ගමන කියන සංකල්පයට විශේෂ තැනක් දෙන්නේ. ගමනක් තියෙන තැන මාර්ගයකුත් තියෙන්න ඕනේ. ඒ මාර්ගය තමයි ගමන සිද්ධ වෙන්නේ. මෙන්න මෙතනදී තමයි සෝත්‍රස් කියන අදහස ඉපදෙන්නේ. අපි ඉක්මන් වෙලා මේ වචනය ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. මුලින්ම මේ වචනේ අදහස තේරුම් ගමු. වත්තකට වතුර දානකොට එකම නලයක් තියෙනවා. ඒ නලය ප්‍රමාණවත් මදි නම්. ඒ ප්‍රධාන නලය සමග සම්බන්ධ කරන තවත් නල තියෙනවා. අන්තිමට මේ නල පද්ධතිය මගින් හැම ගහකටම ජලය යනවා. එක තැනක හරි නලය හිර වුණොත් ඒ ගහ බීලෙන්න පටන් ගන්නවා. ඒ ගහේ කොළ කහ වෙනවා, පළදා වඩු වෙනවා, ජලය තියෙනවා, ගහක් තියෙනවා. ඒ ගමන් කරන මාර්ගය අවහිර වෙලා නම් මෙන්න මේ සරල උදාහරණය තමයි වෙදකම ශරීරය තුලදී දකින්නේ. දැන් අපි තවත් උදාහරණයක් බලමු. ගෙදරක මුළු තැන්ගේ කෑම හදනවා. ඒ කෑම කුස්සියේම තිබුණොත් මොකද වෙන්නේ? මුළු තැන්ගේ කියන්නේ කුස්සියේ එක හදලා එහෙම තිබුණොත් ඒ පවුලේගේ බඩ පිරෙනවද? නෑ. කෑම ටික මේසෙට ගෙනියන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික කන්නත් ඕනේ. ඔන්න ඕක කෑවට පස්සේ තමයි ශරීරයේ එක ප්‍රයෝජනෙට ගන්න. ශරීරයත් එහෙමයි. පෝෂණය අඩු වුණා කියලා විතරක් ප්‍රමාණවත් නෑ. පෝෂණය වැඩි වුණා කියලා විතරක් ප්‍රමාණවත්. පෝෂණය නිවැරදි තැනට අරගෙන යන්න ඕනේ. ඒ ගමනට මාර්ගය අවශ්‍යයි. ඒ නිසා තමයි මේ වෙදකමේ එක මූලික සත්‍යයක්. ජීවිතය කියන්නේ ගලා යාම. ගලා යන දේ නතර වුණොත් ගැටලුවක් ඇති වෙනවා. ගඟක් ගලා යනවා. ඒ ගඟ නතර වුණොත් එතන තියෙන ඩලය පල් වෙනවා, නරක් වෙනවා, අපිරිසිදු වෙනවා. සුළඟ ගලා යනවා. ඒක නතර වුණොත් උණුසුම වැඩි වෙනවා. රුධිරය ගලාගෙන යනවා ශරීරයේ. ඒ රුධිරය අවහිර වුණොත් අපි දන්නවා ශරීරය පීඩා විඳිනවා. මේ නිසාම වෙදකම ගලා යාමට බාධා වෙන හැම කරුණක් දිහාම අවධානයෙන් බලනවා. අද පාඩෙන් පස්සේ ඔයාට මේ සිරා කියන්නේ මොනවද? ධමනී, නාඩි, සෝත්‍රස් කියන වචන අහනකොට ඒවා වචන විතරක් විදිහට ඔයා දකින්නේ නැහැ. ඒවා ශරීරයේ ජීවිතේ ගෙන යන විවිධ මාර්ග බවට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අපි වැදගත් වචනයක් විත යමු. නැවත කියනවා සෝත්‍රස්. මේ වචනේ තේරුම කුමක්ද? වෛද්‍ය ග්‍රන්ථය ගැන කියන්නේ මොනවද? අපි මේ ගැන ටිකක් ඉතාම වැඩිදුර හිතලා බලලා එකතු කරගන්න ඕනේ. ඒ එකතු කර ගැනීම ඔබගේ මාර්ගයට යන මාර්ගයට ඉතාම පහසුවක් වෙනවා. අධ්‍යයන ලබා ගැනීමේ මාර්ගයට. දැන් මං කිව්වා ස්රෝතස් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු කියලා. සෝත්‍රස්. මුලින්ම මේ වචනෙට බය වෙන්න එපා. මේ වචනේ ටිකක් ඔබට අලුත් වුණාට මේක ඉතාම පරණ වචනයක්. මේ අදහස හරිම සරලයි. සෝත්‍රස් කියන්නේ ගලා යන මාර්ගයන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන මාර්ගයක්
අන්න ඒක තමයි සෝත්‍රස් කියන්නේ. දැන් මම ඔබෙන් තව දෙයක් අහනවා. ගඟක් ගලාගෙන යන්නේ කොහොමද? ගම් ඉවුරක් තියෙන නිසා නේද? ඉවුරක් නැත්තම් ඒක ගඟක් වෙන්නේ නැහැ. වතුර හැමතැනම පැතිරෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ජීවය ගලා යන්න මාර්ගයක් තිබිය යුතුමයි. ඒ මාර්ගවලට තමයි වෙදකම සෝත්‍රස් කියලා හඳුන්වලා තියෙන්නේ. ඔව් අපි තවත් සරල උදාහරණයක් බලමු. තේරෙනවා මදි වගේ පේන හින්දා තවත් සරල උදාහරණයක් ගමු. මෙහෙම හිතමු අපේ ගෙදර වහලේ වැහි වතුර වැටෙනවා. ඒ වැහි වතුරට අපි පීල්ලක් දාලා ඒ පීල්ල බටයකට දාලා දෙනවා. මේ බටේ පීල්ලක් නැත්නම් මේ වතුර හැමතැනම වැටෙනවා. බිත්ති තෙමෙනවා. ඒ අත්තිවාරෙමත් නරක වෙන්න පුළුවන්. ඒත් බටය තිබුණොත් පීල්ල තිබුණොත් වතුර නිවැරදි තැනට ගලාගෙන යනවා. ශරීරයත් එහෙමයි. සෝත්‍රස් කියන්නේ ශරීරයේ එන්නේ බට පද්ධතිය කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි මේ බට යකටින් හදලා නැහැ. මේවා ජීවමාන මාර්ග. ඉතා සියුම් ඝට්ටනයකින් තැලීමකින් මේවා පුපුරා යන්නත් පුළුවන්. දැන් තවත් වැදගත් දෙයක් තේරුම් ගමු. සමහරව හිතනවා සෝත්‍රස් කියන්නේ ලේ ගමන් කරන එහෙම නැත්නම් රක්තය ගමන් කරන මාර්ග විතරයි කියලා. නෑ, ඒ තමයි වැරදි අදහස. වෙදකම කියන්නේ රක්තයට විතරක් නෙමෙයි, රසයටත් සෝත්‍රස් තියෙනවා, ජලයටත් සෝත්‍රස් තියෙනවා, දහඩියටත් සෝත්‍රස් තියෙනවා, මුත්‍රාවලටත් සෝත්‍රස් තියෙනවා, මල ගෙනියන සෝත්‍රස් තියෙනවා. ඒ විතරක්ද නෑ, ප්‍රාණය ගමන් කරන මාර්ග ගැනත් වෙදකම කතා කරනවා. ඒ නිසා ස්රෝතස් කියන්නේ එක නලයක් නෙවෙයි, එක පද්ධතියක්. දැන් ඔබට තේරෙනවද ඇයි මේ වෙදවරු රෝගයක් බලද්දී ගමන කොතනද නතර වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මේ කියපු ගමන් කොතනද නතර වෙලා තියෙන්නේ කියලා හිතලා බැලුවේ. මොකද ගමන නතර වුණාම පෝෂණයත් නතර වෙනවා. සිරුරේ තියෙන අපද්‍රව්‍ය ඉවත් වීමත් නතර වෙනවා. එතනින් තමයි රෝගයට පාර හැදෙන්න පටන් ගන්න. අපේ ගමේ ඇල මතකද ඔය තියෙන්නේ? ඔක අවුරුදු ගානකට හොඳට ගලාගෙන එනවා. දවසක් කවුරුරි කුණු ටිකක් දානවා, ඒක පස් ටිකක් පිරෙනවා. ටිකෙන් ටික ජලය අඩු වෙනවා පල්ලෙහාට. අන්තිමට ඇල හිර වෙලා. ඒ වෙලාවේ මිනිස්සු කියනවා මේ වතුර නැහැ. ඇත්තටම වතුර නැති වුණාද? නෑ, වතුර තියෙනවා. ගමන් කරන මාර්ගය අවහිර වෙලා. වෙදකමත් රෝග බොහොමයක් දිහා බලන්නේ මෙන්න මේ දර්ශනය. ඒක නිසා ස්රෝතස් කියන වචනය මතක තියාගන්න එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒකේ දර්ශනය තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියන්නේ ගලාගෙන යෑමක්. ගලා යාම තියෙන තැන ස්රෝතස් තියෙනවා. ගලාගෙන යන්න මාර්ගයන් තියෙනවා. ගලා යාම බාධා වුණ තැන රෝගයට ඉඩක් හැදෙනවා. මේ අදහස හිතේ තියාගෙන හරියට ඉදිරියට ගියොත් වෙද ග්‍රන්ථවල තියෙන බොහොම කරුණු ඔබට ඉතා පහසුවෙන්ම මම හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් තව ප්‍රශ්නයක් මතුවෙනවා, මේ ස්රෝතස් සියල්ලම එක වගේද, එක හැඩයද කියලා. නෑ, පැරණි වෙදවරුත් ඒවා වර්ග කරලා තියෙනවා. අපි ඊළඟට බලන්න ඕනේ මෙන්න මේ ස්රෝතස් වර්ග මොනවද, එන්නේ වගේ කාර්යයන් මොනවද කියන ඒවා.